හැමෝටම කොහොමද හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද මං අපේ මාස දෙකමාරක් වයස පූස් පැටියව නාවන්න තමයි හදන්නේ. සාමාන්‍යයෙන් පූසු නාවන්නේ නෑ කියනවනේ. මොකද යාළම යාළගේ කෙළවලින් නානවා. පූසු නාවද්දි ලොකු පූසු හරි පොඩි පූසු හරි නාවද්දි නාන දවස ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. වැස්ස වහින දවස්වල අවුව නැති දවස්වල එහෙම ඒ පූසුන්ව නාවන්න හොඳ නෑ. පායන දවසක් බලලා තමයි පූසුන්ව නාවන්න හොඳ. ගොඩක් පූස වතුරට කැමති නෑනේ. එයාලා නාවද්දි මූණට එහෙම වතුර වැටුනහම එයාලා ගොඩක් කලබල වෙනවා. නාවද්දි කරන්න හොඳම විදිහ තමයි ඇඟට වතුර වක් කරලා මූණයි කටයි නහයයි අතින් පිහදලා දැම්මනම් ගොඩක් හොඳයි. එතකොට එයාලා කලබල වෙන්නේ නෑ. පූස් පැටවුන් නාවද්දි එයාලට ගාන සබන් එහෙම ගොඩක් එයාලට සැර වැඩි. ඒ නිසා කැට් ෂැම්පු හරි බේබි ෂැම්පු හරි පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. පූසුන්ව ගොඩක් වෙලා නාවන්නේ නෑ. ඉක්මනින්ම නාවලා අරගෙන හොඳ පිරිසිදු ටවල් එකකින් එයාලව පිහදලා උණුසුම්ව තියන්න ඕනේ එයාලව. ජීවිතේ කියා පෙරදා කරවටිලා මගේ නොවේද දිව්‍යාංගනා නිත්මී නොයා මහදේ දුරසා හදේ. එයාලට ගොඩක් සීතල වැදුනහම එයාලා ලෙඩ වෙනවා. එක එක ලෙඩ රෝග එයාලට හැදෙනවා. A few moments later. නාලා ඉවරලා පේනවනේ මේ සීතලේ විවුල විවුල ඉන්නවා මෙයා.
A few moments later. නාලා ඉවර වෙලා අවුවෙත් ඉඳලා දැන් මෙයා හොඳට නිදි. මං අද මේ වීඩියෝ එකෙන් පෙන්නුවේ අපේ ගෙදර ඉන්න පූසව නාවන විදිය. මේ අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියාගෙන යන්න. තව ඔයාලගේ ගෙදර ඉන්න පූසුන්ව නාවන විදියත් ඒ නාවන පියවරත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. තුර ඇත තනි වෙලා කොහෙ ගියාද දිව්‍ය